Please state your name. Ryland Grace. I'm not an astronaut. හිතන්න. ඔබ අවදි වෙනවා. ඔබ කවුද කියලා ඔබට මතක නැහැ. ඔබ ඉන්නේ කොයිද කියලා ඔබ දන්නේ නැහැ. ඔබ වටා තියෙන්නේ නුහුරු තාක්ෂණික උපකරණ පිරිණු අඳුරු යානයක්. ඔබේ ඇඬ දෙපස ඉන්නේ කුණු වී ගිය මලසිරුරු දෙකක් විතරයි. හැබැයි පෘථුවියේ ඉන්න බිලියන 8ක මිනිසුන්ගේ අවසාන හුස්ම රැඳිලා තියෙන්නේ ඔබේ අතේ විතරයි කියලා දැනුනොත් මේක නිකම් සයි-ෆයි ෆිල්ම් එකක් නෙවෙයි. මේක තමයි 2026 වසරේ සිනමා ලෝකයේ උඩු යටිකුරු කළ ඇන්ඩි වෙයර්ගේ අසමසම නිර්මාණය. Project Hail Mary. I'm not an astronaut. If you don't go, you die. සිනමා අත්දැකීමේ මහගෙදරින් අද අපි අරන් එන්නේ ඔබේ කාලයේ අංගලක්ව තපතේ නොයවන මනෝවිද්‍යාව, දේශපාලනය සහ අතිනවීන විද්‍යාව එකට කැටි වූ සිනමාත්මක මහා විවරණයයි. සූදානම් වෙන්න. මේ සිනරීල්ස් LK කලාව වෙනම මානයකට ගෙන යන හෝරා. මුලින්ම මේ නිර්මාණයේ පසුබිම බලමු. The Martian ලියපු ඇන්ඩි වෙයර්ගේ දෙවනි දැවැන්ත සිනමා ආගමනය තමයි මේ. අධ්‍යක්ෂණය බාරගත්තේ ෆිල් ලෝඩ් සහ ක්‍රිස්ටොෆර් මිලර්. ඔවුන් තමයි ස්පයිඩර්වර්ස් සහ ලෙගෝ මූවි හරහා සිනමාවේ අලුත් මානයන් පෙන්නපු අය. මේකේ තිර රචනය ඩ්‍රූ ගොඩාඩ්ගෙන්. ඔහු තමයි ද මාර්ෂන් වලදීත් ඒ සංකීර්ණ විද්‍යාව අපිට තේරෙන භාෂාවෙන් කිව්වේ. වැදගත්ම දේ මෙහි කැමරාකරණය ග්‍රීග් ෆ්‍රේසර්. ඔහු තමයි ඩියුන් චිත්‍රපටියට ඔස්කා සම්මානය දිනාගත්තේ. ඒ නිසාම මේ චිත්‍රපටියේ දකින හැම රූපරාමුවකම තියෙන ඒ සිනමැටික් ලයිටිංగ్ සහ ඩ්‍රමැටික් ෂැඩෝස් ඔබේ ඇසට අතිශය ආකර්ශනීය අත්දැකීමක් දෙනවා. දැනටමත් ලෝකව්‍යාප්තව ඩොලර් මිලියන 300ක් ඉක්මවා යමින් මේක බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ඉන්නවා. කතාවේ හරය බලන්න. I need you to come with us. The sun is dying. සූර්යා සෙමින් නිවී යනවා. මේකට හේතුව තමයි ඇස්ට්‍රොෆේජ් කියන පිටසක්වල ඒකශෛලීය ජීවියා. මේක හරියට සූර්යාට වැදුණු පිළිකාවක් වගේ. මේ විදිහට ගියොත් තව වසර 3කින් පෘථුවිය අයිස් ගුලියක් වෙනවා. මෙතන දින දේශපාලනික මානයේ හරිම ගැඹුරුයි. පෘථුවිය බේරගන්න නම් ලෝකයේම එකතු වෙන්න ඕනේ. මෙතනදී අපිට හම්බෙනවා ඊවා ස්ට්‍රට් කියන චරිතය. එයාට ලෝකේ ඕනෑම ලීතියක් අභිභව යන්න පුරුවන් අසීමිත බලයක් ලැබෙනවා. මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ පසක තබා මානව වර්ගයාගේ පැවැත්ම විරුවෙන් ගන්නා ඒ දැඩි දේශපාලනික තීරණ අපිට හිතන්න දෙයක් ඉදිරි කරනවා. Which is why we built a ship to go there and find out. You'll find a solution. You are my solution. Project Hail Mary කියන්නේ ආපසු යමක් නැති සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක්. Suicide Mission. මේක තමයි අපේ අවසාන බලාපොරොත්තුව. I'm not an astronaut. I get sick on the elevator. Perfect. There's no elevator on the රයිලන්ඩ් ග්‍රේස් ලෙස රයන් ගොස්ලින්ගේ රංගනය ගැන වචනයෙන් විස්තර කරන්න බෑ. ඔහු අවදි වෙන්නේ මතකයේ අහිමි වුණු මිනිහෙක් විදිහට. ඔහු Tamanගේ විද්‍යාත්මක දැනුම පාවිච්චි කරලා පියවරෙන් පියවර Taman කවුද කියලා හොයාගන්න විදිහ සිනමාත්මකව අති විශිෂ්ටයි. හැබැයි මෙතනදී මනෝවිද්‍යාත්මක ට්විස්ට් එකක් තියෙනවා. ග්‍රේස් කියන්නේ අපි හිතන විදිහේ සම්ප්‍රදායික වීරයෙක් නෙවෙයි. ඔහු බියගුළු මිනිසෙක්. ඔහුව මේ මෙහෙයුමට එවන්නේ බලහරකාරයෙන්. මචන් Facebook එකේ එක්තරා රිවිව් එකක තිබුණා සමාජයෙන් වෙන් වෙලා ඉන්න නර්ඩ් කෙනෙක් වීරයෙක් වෙන්නේ කොහොමද කියන එක මේ චිත්‍රපටියේ මනෝවිද්‍යාත්මකව හරිම ලස්සනට පෙන්නනවා. Tamanගේ බිය අභිභව වගකීම බාර ගන්නා හැටි ගොස්ලින්ගේ මුහුණේ ඉරියව් වලින්ම අපිට දැනෙනවා. දැන් අපි කතාවේ හදවතට එමු. ඒ තමයි රොකි. No, I'm sorry. රොකි කියන්නේ අපි දකින සාමාන්‍ය පිටසක්වල ජීවියෙක් නෙවෙයි. ඔහු සිලිකන් පදනම් කරපු මකුළුවක් වගේ හැඩයක් තියෙන ඇස් නැති ජීවියෙක්. ඔහු sannivedanaya කරන්නේ සංගීත ස්වරවලින්. මේක තමයි චිත්‍රපටියේ තියෙන අසිරිම කොටස. තාක්ෂණිකව රොකිව නිර්මාණය කරලා තියෙන්නේ ඇනිමේට්‍රොනික් සහ VFX එකතු කරලා. ඒ නිසා ඔහු හරිම තාත්විකයි. ග්‍රේස් සහ රොකි අතර ඇතිවෙන ඒ අමුතු මිත්‍රත්වය. භාෂා දෙකක්, ලෝක දෙකක්. හැබැයි එකම ඉලක්කයක්. Amazing. Rocky wanted to be human technology. රොකිගේ amaze කියන වචනය දැනටමත් ලෝක පුරා වෛරල් වෙලා ඉවරයි. මචන් මේක හරියට මේ පරම්පරාවේ ET වගේ. ඒ දෙන්න අතර තියෙන බැඳීම ඔබේ ඇසට කඳුලක් ගේන එක නතර කරන්න බෑ. Hi, Grace.
You're in a ball. දේශපාලනය ආචාර ධර්ම සහ මයික්‍රෝ සාමූහිකත්වය. මචන් බොහෝ දෙනෙක් මේක නිකම්ම විද්‍යා ප්‍රබන්ධයක් විදිහට බැලුවට මේක ඇතුලේ තියෙන්නේ මානවත්වය සහ දේශපාලනය පිළිබඳ ඉතාමත් බිහිසුරු සහ දාර්ශනික කියවීමක්. අපි මේකේ දකින ඊවා ස්ට්‍රැට් කියන චරිතය දෙස බලන්න. එයා නියෝජනය කරන්නේ මානව සංහතිය බේරගන්න මහා සාමූහික අරමුණයි. එයාට අනුව පුද්ගලයා කියන්නේ යම් කාර්යයක් සාධනය කරන්න තියෙන එක උපකරණයක් විතරයි. මෙතන තියෙන්නේ මහා පැරඩොක්සිකල් තත්වයක්. යහපත් අරමුණක් වෙනුවෙන් වුණත් පාවිච්චි කරනයේ අන්දගාමී සාමූහිකත්වය කොයිතරම් අමානුෂික විය හැකිද කියන එකට ඊවා ස්ට්‍රැට් හොඳම උදාහරණයක්. එයා ග්‍රේස්වමී ගමනට එවන්නේ බලහර්කාරෙන්. එයාට ග්‍රේස් කියන්නේ ලෝකයේ බේරගන්න වැය කළ හැකි ඉලක්කමක් විතරයි. එයාට පුද්ගල බැඳීම් වල වටිනාකමක් නැහැ. මොකද එයා ඉන්නේ ආචාර ධර්ම පවා පාවා දිය හැකි මහා අරමුණක හිර වෙලා. හැබැයි මෙන්න මේ බිහිසුරු සාමූහිකත්වයට එදිරිව ඇන්ඩි වේ අපිට යෝජනා කරනවා මයික්‍රෝ සාමූහිකත්වය කියන අපූරු සංකල්පය. ඒක අපිට හම්බෙන්නේ අභ්‍යාකාශයේ හුදලකාල යානය ඇතුළේදී. ග්‍රේස් සහ රොකි මුණ ගැහෙන්නේ ගුරුත්වයක්, ජාතියක්, වර්ගයක් නොහෝ දේශපාලනික මතවාදයක් නැති ශූන්‍ය තැනකදී. ඔවුන් දෙන්නම අසරණයි, අනාතයි. රොකි ග්‍රේස්ව උදව් කරන්නේ මානව සංහතිය බේරගන්න තියෙන උවමනාවට නෙවෙයි. ඔහු ඒ උදව්ව කරන්නේ ග්‍රේස් කියන ඒ පුද්ගලයා වෙනුවෙන්. ඒක තමයි මේ මිත්‍රත්වයේ තියෙන චමත්කාරය. කිසිම නීතියක් හෝ අයිඩියොලොජි එකක් පැනවීමට පෙර උපදින ඒ ශුද්ධ පවිත්‍ර බැඳීම ඊවා ස්ට්‍රැට්ගේ අමානුෂික සාමූහිකත්වයට වඩා 1000 වාරයක් බලවත් වෙනවා. අවසානයේදී අපිට වැටහෙනවා මචන් මේ මහා මානව සංහතියම ආරක්ෂා කළ යුතු දෙයක් බවට පත්වෙන්නේ ඊවා ස්ට්‍රැට් වෙන්නේ ආය දකින්න ඉලක්කම් නිසා නෙවෙයි. රොකි සහ ග්‍රේස් අතර තියෙනවා වැනි එකිනෙකාගේ වේදනාව හඳුනන සංවේදී කුඩා බැඳීම් නිසායි. මේක විද්‍යාව අභිභව ගිය ආධ්‍යාත්මික කියවීමක්. සැබෑ ගැලීම පවතින්නේ මහා සංවිධාන ඇතුලේ නෙවෙයි. පුද්ගලයන් දෙදෙනෙකු අතර ගොඩනැගෙන ඒ අවංක සහකම්පනය ඇතුලේ විතරයි. තාක්ෂණික පැත්තෙන් බලද්දී ඩැනියල් පෙම්බටන්ගේ සංගීතය ඉන්ටර්ස්ටෙලර් එකේ ෂෑන්ස් සිමර්ගේ මට්ටමටම තියෙනවා කියලා විචාරකයෝ කියනවා. ඒ නිහිනතාව පාවිච්චි කරන විදිහ හරිම අපූරුයි. ග්‍රීක් ෆ්‍රේසර්ගේ කැමරාකරණයෙන් අභ්‍යාකාශයේ තියෙන හුදල කාලය සහ භයානකත්වය අපේ ඇඟට දැනෙන්න සලසනවා. ද මාර්ෂන් එක්ක සංසන්ද කරොත් මිහි ටෙන්ෂන් එකට වඩා වැඩිපුර තියෙන්නේ ඉමෝෂනල් ඩෙප්ත් එකයි. මේකේ රන් ටයිම් එක පැය 2යි විනාඩි 36ක් වුණත් අපේ කාලය අපතේ යනවා කියලා එක මොහොතකවත් දැනෙන්නේ නැහැ. සිනමා විචාරකයෝ පවසන්නේ මේක 2026 වසරේ ලැබුණු හොඳම සිනමා අත්දැකීමක් කියලා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ප්‍රොජෙක්ට් හේල් මේරි කියන්නේ නිකම්ම සයිෆයි ෆිල්ම් එකක් නෙවෙයි. ඒක බලාපොරොත්තුව, පරිත්‍යාගය සහ විශ්වය තුල අපේ භූමිකාව ගැන නැවත සිතන්නට පොළඹවන හෝල්සම් අත්දැකීමක්. ಜಾති දෙකක්, ශිෂ්ටාචාරණයන් දෙකක් එකට මුණ ගැහෙන මේ කතාව අපිට කියලා දෙන්නේ මිත්‍රත්වයට සීමාමායිම් නැති බවයි. ඔබ සිනමාවට ඇත්තටම ආදරය කරන එහි ගැඹුර විඳින්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම IMAX ස්ක්‍රීන් එකකම මේක අත්විඳින්න. සිනමා අත්දැකීමේ මහගෙදරින් සිනේ රීල්ස් LK. මේ රිවිව් මිද ගැන ඔබේ අදහස සහ රොකි ගැන ඔබේ හැඟීම පහලින් කමෙන්ට් කරන්න. නැවත හමු වෙමු. ජය වේවා.